දරුවෝ මෙහෙමද? ඔය දරුවන්ගේ ඇඟෙන් කිහිලි වලින් සඳුන් සුවඳ විහිදෙනවද? නෑනේ. නෑ කියන්නේ. බය නැතුව නෑ කියන නෑ තමයි. සඳුන් සුවඳ එනවා නම් ඉතින් නේද? ඔබ හොරෙන් ඔතාගෙන යන්නේ නෑනේ. මුකෙන් මහනෙල් මල් සුවඳ විහිදෙනවා. බය නැතුව කියන්නේ. ඇඟ රත්තරන් පාටද? රන්වන් පැහැයද? ප්‍රතිබිම්බයක් සේ දිස්සෙනවද ඒ දරුවෝ? ඔයාලා දන්නවද? එහෙම කෙනෙක් අතහැර ගියා ඕසතන් වහන්සේ. අන්න පුරුෂ වීරිය. එච්චර කෙනෙක්ව අතහැරලා ගියා. සෙල්ලන්නේ අසංකේය කල්පලක්ෂ 4ක් තිස්සේ පිටිපස්සෙන් ආපු කෙනා සෙවණැල්ල. හේවණැල්ල වගේ ආව කියනවා. අංශු මාත්‍රයක්වත් පරහසිතක් ඉපදුන්නේ නැහැ කියනවා. අන්තිමට ඇවිල්ලා කියනවානේ. ස්වාමීනි මේ අසංකේය කල්පලක්ෂ 4 ඇතුලේ ඔබ වහන්සේ මාව දන් දීලා තියෙනවා. මම අංශු මාත්‍රයක් තරහ පුදවගෙන නැහැ කියලා කිව්වා. දරාගෙන හිටියා කියනවා සියල්ල ඔබ වහන්සේගේ පාරමිතා වෙනුවෙන් කියලා. වණ්ඩ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද කියලා හිතනවා.